ඔන්න එහෙනම් අද මම අරන් වෙලා තියෙන්නේ Minecraft එකේ lava survival gameplay එකක් එක. මම හිතනවා ඔයාලා දන්න ඇති lava survival කියන්නේ මොකක්ද කියලා. අපි මොකටද අරව කරන්නේ? මොනවද බෝට් කරන්නේ? මම ඇලුනේ බලියන් බලන්න මෙන්න මේ කුඩින් පැන ලෙක් වෙනවා. ඉතින් දන්නේ නැද්ද අපි ඉතින් ඔය කම්පියුටර් වලින් ගහන හොඳ ගේමර්ස්ලා වගේ නෙමෙයිනේ. අයියෝ යමනේ. පොඩෙන් අර මී මැස්සුනේ. බ්ලොක් වලින් හදපෙමු. ඔයාලටත් එන්න පුළුවන්. මේක නම් හයිව් එකේ තියෙන්නේ මාතක ප්ලේ කරන්න ඉන්න පුළුවන්. ඕන ඔයාලා ගාව Minecraft මේ මෙති ඇත්ත කියන්න බෑ. ආතොත් දින Minecraft ප්ලේ කරන්න Minecraft beta තියෙනවා. දන්නවනේ beta නෙමෙයි beta. Minecraft beta තියෙනවා නම් ඔයාලටත් පුළුවන් මාතක ප්ලේ කරන්න ඉන්න. Minecraft beta එකත් ඒ වුණාට ඔයාලා හරියට දාන්න ඕනේ Microsoft account එකක්. එතකොට අයි ප්ලේ කරන්න පුළුවන් ඉන්නේ. නම් ඉන්නේ. හරි මම graphic mode එක පොඩ්ඩක් මාරු කරා. classic වලට. මොකද කියනවා මෙහෙම දෙන්නේ අර සාමාන්‍යයෙන් මගේ මේකේ FPS හොඳ ගණන් වල තියෙනවා. ඒ වුණාට මගේ ලාව ටිකේදී ගණනයි. දැන් ලාව සමේ ටික වෙලාගේ ලාව නේ. ලාවෙත් මේ හොඳටම ලැග් ගන්නවා. ඒකයි අවුල. හරි අපි සකස් කරලා හදාගමු. මේක ඉතල කස්ටම් මොඩ් එකක් නෙමෙයි. ඒ වුණාට මේක යාළුවොත් එක්ක ගහන්න පුළුවන්. අපි හදාගමු. මම සාමාන්‍යයෙන් Minecraft හොඳට ප්ලේ කරනවා. හරිද ඒක? දැන් ප්ලේ ඉන්නේ. ඉස්සර ප්ලේයින් තිබ්බ ඉස්සර සාමාන්‍යයෙන් මම ස්පීකර් ගන්න ගහලා තියෙනවා. ඒකයි මට ප්ලේයින් තිබ්බා. දැන් නම් no playing නැතිම තරම්. ප්ලේයින් කියන්නේ මොනවද කියලා දැනෙන්නේ නැති තරම් මම ගා ප්ලේයින් නැහැ. කඩුවක් හදාගන්න ඕන ළඟට අපහ විශාල කරදරයක් වෙනවා. වයි ලෙවල් 2 කොහෙද ලාවා තියෙන්නේ. රිනද දැනද දන්නේ අහන්න ඉන්න ඉපා. කැමති නම් ඉන්න මාත් එක්ක ප්ලේ කරන්න. එහා පැත්තේ යන්න සයිඩ් එක පීතෝ තියෙනවා. වෙන්න පුළුවන් ලොකුම දේ තමයි උඩ තියෙන ක්‍රාෆ්ටිං ටේබල් එක තව ප්ලේයර් කෙනෙක් උස්සගෙන එක විශාල කරදරයක්. එක දවසක් ආයිද මහා මේකේ යා ඩ්‍රොප් කියලා එකක් වැඩනවා. ඉක්කාගෙනවා. ඒක යා ඩ්‍රොප් වැඩන එක හොඳයි. හරිද? දැන් මට වඩා ප්ලේයින් තියනවානේ ගොඩක් උන්ට. උන් යා ඩ්‍රොප් එකේ තියෙන සමනේ අන්න ප්ලේයර් කොහමද එන්චාන්ටිං කරපු හොඳ බඩු. ඕක මට වුණොත් සාමාන්‍යයෙන් ප්ලේ කරගත්ත හැකි. ඒ වුණාට ඕකේ මේකේ තියෙන අවුල කියන්නේ මේකේ නෑ හැමෝම වගේ එහෙම නෙමෙයි. දැන් අර ගියේ ප්ලෑන් මම ගහපම්මට. යාළුවෝ ඉන්න බලන්න. දැන් කඩුවක් හදාගන්න ඔක්කොම කඩුවක් හදාගන්න කඩුවක්. ඊට පොරවක් යෝල් දන්නවා පිටික. මේක හරියට හදාගන්න. කඩුව තියෙන්න ඕනේ මෙතන. කෑම එක උතන තිබ්බා. බ්ලොක් ටිකක් තියෙන්න ඕනේ ළඟ අපේ. ඊට පස්සේ මේක අයින් කරන්න ඕනේ. පිටික තියන්න ඕනේ මේක තියන්න ඕනේ. යමන් බලන්න. අවුට ගහමුද? ඌ මට ගහයි. ඌ බිමනේ ඉන්නේ. අම්මට ඌ. අඩෝ බලු වැඩි උනේ. හිල් තියෙනානේ. ඉල්ල. මේ සප්ලයි යාඩු. අර අතන කෝඩිනේටර් තියෙන අන්න එතන තියෙනවා යාඩු එක. ආසනන්නේ. ඔය යාඩු ගාවට යන්න බෑ. ඉන්නවා ක්ලියර්ස්ලා මග බලාගෙන. මං වගේ කෙනෙක් එනකම්. කියලා. උන් මෙහෙමයි මචංලා. උන් අපි ගැන කතා කරන්නේ අන්න ප්ලේ කෙනෙක් එනවා කියලා නෙමෙයි. අන්න කිලක් එනවා. ඒ කිල මගේ වගේ නැත්තම් අන්න ලූට් වෙනවා. මගේ සීන් එකක් උන් හිතන්න.
හැබැයි දවසක් මට එකෙක් ගහගෙන මං උට නම් ගැහුවා. ඒකත් කනාවට ගහගත්තේ. ලුක් ටිකක් එකතු කර ගන්නත් ඕනේ බං. තම මෙරි ඉන්න වෙන. අයියෝ හැමතැන. ඉතින් කෑපා මොකද්ද මේ වෙන්නේ? අම්මට යාළුවෝ බල්ලෝ අම්මට උඩු තවයි අනේ යාළුවෝ මොනම්මා සමජ්ජාති පිම්පි සමනල්ලු මරාගෙන කන්ටි මම තව සමනලෙක් ඉන්නවා මට කැඩෙන්නේ නෑ අනේ මං ගල්ල මොකක් කරේ මේක විතරක් මදිනේ බා කඩුවක්වත් හදාගන්නවා අනේ මෙච්චර හොඳ පාට නැති අම්මී මෙන්න අම්මී හැමදැනම එක ඉන්න දුපන් අන්න ඩ්‍රොප් එක ඔයා අඩෝ යා ඩ්‍රොප් එකෙන් මොකක්ද ලැජ්ජාවයි සවලත් නේ අනේ යමුට යම් අමෙරියනේ යම් වෙන්නේ මේ එපා නම මේ කරදරයක් නම අන්න මෙන්න විනේ මරු බඩු තෝගයක් තියෙනවා අපි ගමු thank you අල්ලගන්න බැරි යාට යන්න මේ යන්න එක ලූට් අම්මන ඒක වටිනවා මැතට යනවා අන්න සමන ලේබ්බි පැඉන්නවා අනුවාර පේනති තැනින් ලාව මතු වෙන මාව ලැග් වෙනවා මොලේ නැද්ද නැත්තම් මොලේ වැඩි දැම්ම ගියෝ බ්ලොක් කරේ කියන හින්දා තව පැයක් විතර ඉන්න එන මොලේ යන්නේ අන්න ඉකෙඩි ඊකේ වැඩකට ගියා මා මරලද ලාවට වැටිලා යම අරුන් අර බිම්මට වෙලා සමහරව වගේ ගහ ගන්නවා අන්න ඉතින් සමහරලුන්ගේ මෝඩ වැඩ ගෙව හරිනේ මරුණා එහෙම තමයි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ වැඩ වෙන්නේ මම ඔයාලට තව වීඩියෝ එකක් ගෙනනම් මම අදට යනවා